මම බලාපොරොත්තු සියලු දේම පොතේ වෙලා ගියා. දැන් මම මොකද කරන්නේ? මම හිතුවා පෙරේද රැ යටලී ඉඳන් හුනේ චිච්චුක් ගානකොට මොකක් කර අසභාරංචි ලැබෙයි කියලා. දැන් ඒ ආරංචි ලැබුණනේ. මේ මොකද අමර ජෝති මල්ලි පාරණටලා හූල ඉන්නේ මොකක් හරි කරදරයක්ද ඈ මේ දැන් බලපන් සරාවුයියා. මං කොහොමද මාසෙකට කොතමනක් හොයාගන්නේ කියලා. මගේ බලාපොරොත්තු ඔක්කොම මිරිගුවක් දිස්සලා නැතිටි වාගේ ඇසිය වුණා. මං දැන් අනාථයි බං. මට උඹ කියන දෙයක් කිසි දෙයක් තේරෙන්නේ නැහැ ඈ පැහැදිලි කරලා කියපන්කෝ මොකද උඹේ වයිෆ් මේ උඹ දාලා ගමියවත් ගිහිල්ලාද ඈ ඒකේ ගමෙන් ගියා නම් හරි සතුටු ඉන්න බං. අඩියක් පුඩියක් ගහගෙන හවුසෙන් ඉඳහත් ඉන්න තිබ්බා. ඒක නෙවෙයි බං ප්‍රශ්නේ. උඹ දන්නවනේ මම මේ පොලිස් ස්ටේෂනේ කී දෙනෙකුට උදව් උපකාර කරලා තියෙනවද කියලා. හැම දිනකට මම උදව් උපකාර කරලා තියෙනවා. දැන් ඒව මොකක් කරගන්න ගියන්නේ නැහැ. ඒ උදව් කළා මට ගතමනක් හොයාගන්න ක්‍රමයක් නැහැ. ඔවුනේ නේද ඈ විවිධව ජාවාරම් කරන අය උඹ බේරලා දීලා තියෙනව නේද ඈ හොරෙන් ගස් කපලා අදින අය ඈ වැලි අදින අය එතකොට බීමත් කමින් ලයිසන් නැතුව ගිහිලා මාටිච්ච අය වගේ විවිධාකාර අය උඹ බේරලා දීලා තියෙනව නේද සමහර අය දවසින් දැන් අල්ලගෙන ඒකට ලඩ ගානක් දීලා එතකොට වර්ධ කරන ගානක් අරගෙන ඒ වගේ රාජකාරි උඹ කෙරුවේ තින්නේ නේද මේ එතකොට ඒක කරන්න බැරිලා තියෙන්නේ මට පැහැදිලි කරලා දීපන් බං මොනවා කරත් බං මං මේ මිනිස්සුන්ට සේවයක් කරලා තියෙන්නේ. දැන් මට සේවය කරන්න අවස්ථාවක් නැහැ. අයියෝ. පොලිසිය රල්තෙන් ඕයිසි කෙනෙක් ඇවිල්ලා බං. අද උදේ න වැඩ බාරගන්නලු. දැන් මගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙනවා බං. මරු ඇහැල මල් පිපිලා මිදුලට වැටලා කිව්වලු නියමයි මෙන්න වයිසි මහත්තයා මගේ සලූට් එක කරන්න නීතිය හරියටම ඈ ඔය විවිධ ජාවාරම් කාලයට යට වෙන්නේ නැතුව නිලවැඳිම ගෞරවය තියාන ඔබතුමා කෙලින් වැඩ කරන්න අපි ඉන්න ඔබතුමත් එක්ක මේ සමාජයේ යහපත් මිනිස්සු ඔබතුමත් එක්ක ඉඳි ඔබතුමා මේ වසමේ සේවය කරලා ජාතික වීරවරයෙක් වෙන්න මෙන්න තවත් සපෝට් එක ජය වේවා අලිතෝ වයිසි මහත්තයා